මල මගුලයි S2යි physics fail. කොහොමද රිසල්ට්ස්? තුනම පාස් තාත්තේ? තුනම පාස්? මෙලෝ වැඩක් කරන්නද කොහොමද එහෙම පාස් වෙන්නේ? බොරු කියන්න බෑ හැම ගහනතෝ ඈ. බොරු නෙමෙයි ඇත්ත කියන්නේ. පෙන්න පරිසාර ෂීට් එක පෙන්නපන්. ඒක ඉස්කෝලේ සර් ගාව. යමන් ඉස්කෝලේට. යම. ඈ? අනේ සර් අපේ තාත්තා දැන් එවි. මම සබ්ජෙක්ට් තුනම පාස් කියන්න පුළුවන්ද? නැත්නම් අද මාව එල්ලනවා. මොකක්? සර් අපේ ක විභාගේ පාස්ලු නේද? මූ ඒ කියන්නේ ෆේල් වගේ හැම ගහනතෝ නෑ නෑ පාස් පාස් නම් ඔබ කැම්පස් උත් යයිනේ බලාගමුකෝ ඈ ඩීන් සර් අපේ තාත්තා දැන් ආවට පස්සේ මම මේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා කියන්න පුළුවන්ද? කවුද යකෝ උඹ? ඩීන් සර් කොහොමද අපේ කා ඩිග්‍රී හොඳට කරගෙන යනවද? මේ ඒ කියන්නේ ඩිග්‍රී කතා බොරුවක් වගේ හැම ගහනතෝ නෑ කරන් යනවා කමක් නෑ උඹ එහෙනම් මේක ඉවර කරලා ජොබ් එකකටත් යයිනේ නේ බලාගමුකෝ ඈ මේ තාත්තේ මගේ බොස් දැන් එහෙනම් කසා දෙකුත් බැඳ ගනීනේ බලාගමුකෝ ඈ මොකද්ද කොයියු මේ ඉන්නතාවේ මම බදින්න ඉන්න ගැනලුවා මෙයා. එහෙනම් කසාද බැඳලා ඉක්මනට ළමයිකුත් හදාගන්න ඉන්නේ නේ. බලාගමුකෝ. ඈ? කවුද මල්ලි ඔයා? මම කසාද බැඳ තාත්තේ. දැන් මට බබියුත් ඉන්නවා. මට දැන් විශ්වාසයි ඔබ ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් තුනම පාස් කියලා. මං හිතුවේ එදා මට බොරු කිව්වෝ කියලා. ඒකනේ මේ අවුරුදු 7ක් පස්සෙන් ආවේ. එක සබ්ජෙක්ට් එකක් කැනගත්තා කියලා ඔහොම බොරු කියන්න ඕනේ නැහැ. ඊළඟ පාරේ ඒක හොඳට ගොඩ දාගන්න. ඔයා අහලා තියෙනවද A level maths වලින් කරලා first choice subjects තුනම fail වෙලා ආයෙම A level කරලා ඒ තුනක් දාලා district first වෙච්ච physics උගන්නන එරන් දත්තනායක සර් ගැන. ඒ විදිහට A levels ගොඩ දාපු සර් කෙනෙක්ගේ තියෙන විශේෂත්වයක් තමයි වරදින්න පුළුවන් තැන් හොඳටම දන්නවා. අවුරුද්දකින් හොඳ ගේම් එකක් ගහන්න plan කරන් ඉන්න ඔයාට තෝරගන්න පුළුවන් හොඳම revision class එක ඔන්න එරන් සර් මේ පාරත් පටන් ගන්නවා. physics වලට revision එක මහනුවර SEI ආයතනයේදී සැප්තැම්බර් 8 අඟහරුවාදා උදේ 7:00ට පටන් ගන්නවා. ඒ වගේම එරන්දුසාගේ පේපර් රිවිෂන් එක සැප්තැම්බර් 7 සඳුදා උදේ 7:00ට ගාල්ල සදර්න් එකේදී පටන් ගන්නවා. ෆිසිකලි වගේම ලංකාවේ හැමෝටම ඔන්ලයින් හරහා මේ ක්ලාසස් දෙකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් වගේම පන්ති ගැන හැම විස්තරයක්ම මෙන්න මේ නම්බර් එකට ඔයා WhatsApp මැසේජ් එකක් දැම්මොත් දැනගන්න පුළුවන්.